සුබ දවසක් වේවා කියලා මගේ යාළුවෝ හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරන්නම්. මුලින්ම මතක් කරන්නම් මගේ channel එකට ඔයත් අලුත් කෙනෙක් නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා subscribe කරගෙන notification bell දාගෙන වීඩියෝ එකට like එකක් දාගෙන යන්න කියලා මුලින්ම මතක් කරන්නම්. ඊළඟට තියෙන කාරණේ තමයි ප්‍රධාන කාරණේ ඉදිරියේදී ඊශ්‍රායලයට හැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. දැන් ඔයාලා ඊයේ දවසේ දාන්න ඇති අයදුම්පත් හොටෙල් වලට ඒ වගේම හොටෙල් හවුස් කීපින් සයිට් එකට තමයි ඊයේ ඕපන් වුනේ. හොටෙල් සහ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයට. එතකොට මෙන්න මේ දේවල් වලදී ඔයාගේ වෘත්තීය සුදුසුකම අනිවාර්යයි. වෘත්තීය සුදුසුකම අනිවාර්යයි. එතකොට ඔයාට හැකියාව තියෙන්න ඕන සම්මුඛ පරීක්ෂණය සමත් කරව ගන්න. ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාවත් අනිවාර්යයි. ප්‍රමුඛතාවය දෙන්නේ ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හසුරවන්න පුළුවන් අයට. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව හොඳට කතා කැඩිච්ච ඉංග්‍රීසි නෙමෙයි. හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අයට අවස්ථාව වැඩි. එතකොට එයාලට සම්මුඛ පරීක්ෂණය සමත් කරන ප්‍රතිශතය වැඩි. එතකොට වෘත්තීය සුදුසුකම තිබිලා නිකන් නිකරුණේ අපරාධේ ඉන්ටර්විව් එක ෆේල් කරගන්න එපා ඉංග්‍රීසි නිසා. මම ඔයාලගේ ගොඩක් දෙනාගේ ඉල්ලීම මත සර් කෙනෙක් ඉන්නවා අවුරුදු 22ක පළපුරුද්ද තියෙන. මේ දවස්වල ඒ සර් විදේශ රැකියාවලටම ફોකස් කරලා වෙනම පාඨමාලාවක් යනවා, දින 12ක පාඨමාලාවක්. මේ යන්නේ සර්ගේ 17 වෙනි බැච් එක 8 වෙනිදා රාත්‍රියේ පටන් ගන්නවා. හෙට රැට ඒ කියන්නේ හෙට රැට තියෙන්නේ 8 වෙනිදා රැට 9ට පටන් ගන්නවා 17 වෙනි බැච් එක. ඔයාලට 18 19 ඒ වගේ බැච් දිගටම යනවා. හැබැයි මේ බැච් එකට එකතු වෙන්න පරක්කු වෙන්න ඕවි. මොකද ඉන්ටර්විව් ඒවා ඉක්මනින් කැඳවයි. මේ බැච් එකට එකතු වෙලා ඔයාගේ ඉංග්‍රීසි හැකියාව දියුණු කරගන්න ඉක්මනින්ම. එතකොට මේ කෝස් එක සම්බන්ධ වෙලා එයාට පුළුවන් තව අවස්ථාවක් මම සර් එක කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා මෙන්න මේ පාඨමාලාවට ඇතුළත් වුණාට පස්සේ මේ සුළු මුදල ගෙවලා ඔයාට සම්මුඛ පරීක්ෂණ යන තෙක්ම ඊළඟට තියෙන කෝසස් වලට ජොයින්ට් වෙන්න පුළුවන් නොමිලේම. කිසිම අය කිරීමක් කරන්න නැහැ. ඒ කියන්නේ 17 වෙනි බැච් එකට ජොයින්ට් වුණා 18 19 20 ওই විදියට ඔයා සම්මුඛ පරීක්ෂණයට යන ගම සර් ඔයාව ඉතුරු ගෲප් වලට ජොයින් කරනවා. එතකොට ඒවත් එක්ක ඔයාට ඉංග්‍රීසි හොඳට පොලිෂ් වෙනවා. සම්මුඛ පරීක්ෂණේ පැවැත්වෙනකම් ඉංග්‍රීසි හොඳට පොලිෂ් කරගන්න පුළුවන් හොඳම අගන අවස්ථාවක් තමයි මේක මිස් කරගන්න එපා. මොකද මේ ලංකාවේ කිසිම ආයතනයක නැති සුළු මුදලක් අරගෙන තමයි මේ පාඨමාලාව වටිනා පාඨමාලාවක් රජයේ පිළිගත් සහතිකයක් දෙනවා. රජයේ ලියාපදිංචි ආයතනයක් මේක. ලියාපදිංචි ආයතනයකින් වටිනා සහතිකයක් තමයි හම්බෙන්නේ. ඔයාලට සර්ටිෆිකට් එකකුත් හම්බ වෙනවා. ගෙදරටම කුරිය මාර්ගෙන් එවනවා. ඒ වගේම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තමයි මේ පාඨමාලාව තියෙන්නේ. සම්පත් වානුගුරු කියලා අවුරුදු 22ක පළපුරුද්දක් තියෙන ඉතා අගනා ගුරුවරයෙක්. ඔයාට දෙන්න පුළුවන් උපරිමයෙන්ම ඒ සර්ගේ හැකියාවෙන් ඔයාට දෙන්න පුළුවන් උපරිමයෙන්ම ඔයාගේ ඉන්ටර්විව් එක ගොඩ දාගන්න මට්ටමට සර් ඔයාව හදලා දෙවි. ඔයාගෙත් කැපවීම අනිවාර්යෙන් තියෙන්න ඕන. දැන් වාහනයක් අපිට ඩ්‍රයිවිං කරන හැටි කියලා දෙන්න පුළුවන් වුණාට වාහනේ ඩ්‍රයිවිං කරන්න ඕන ඔයා. ඒක නිසා හැමතිස්සෙම ඔයාගේ කැපවීමත් අනිවාර්යෙන්. ඔයාගේ කැපවීම 200% අපේ 100% තියෙද්දි ඔයාගේ 200% තියෙන්න ඕන. ඒක නිසා මෙන්න මේ පොඩි කාලේ ඉංග්‍රීසි ටික හරියට මැනේජ් කරගෙන ඔයාට කියන්නේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්න පුළුවන් විදියට ඔයා ප්‍රශ්නයක් අහුවම කටපාඩම් කරන්න නැතුව උත්තර දෙන්න ඔයාට හැකියාව තමයි අපි හදන්නේ. ඒ කියන්නේ ඔයාගේ කනට ප්‍රශ්නේ ඇහුනම උත්තර දෙන්න පුළුවන් හැකියාව තමයි මෙන්න මේ පාඨමාලාවේදී හදන්නේ. නිකන් කටපාඩම් කරන් යන අය ඔක්කොම ෆේල් වෙනවා. ඒක අනිවාර්යයි. කටපාඩම් කරන් ගිහිල්ලා අපි කටපාඩම් කරපු එකෙන් පිට ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම අනිවාර්යෙන් ඔයාලට උත්තර දෙන්න බැරි වෙනවනේ. ඒක නිසා මේක හදන්නේ ප්‍රශ්නේ අහන් ඉඳලා උත්තරේ දෙන්න පුළුවන් විදිහට තමයි හදන්නේ. ඒක නිසා මේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වුණොත් ඔයාලට තේරෙයි පළවෙනි දවස් නොමිලේ තියෙන්නේ. පළවෙනි දවස් කිසිම මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. ඒක නිසා ඔයාලා ජොයින්ට් වෙලා බලන්න 8 වෙනිදා රෑ 9ට ඊළඟට අපේ කෝසස් තියෙනවා 12 ඒ වගේ මාරු වෙවි කෝසස් යනවා ටයිම් වලට. ඊළඟ කෝසස් වලට ජොයින්ට් වෙන්න පුළුවන්. හැබැයි 8 වෙනිදා මේ ළඟම තියෙන කෝස් එකට ජොයින්ට් වුණොත් ඔයාලට තියෙන chance එක වැඩි. එහෙනම් වීඩියෝ එක කරේ ඒක නිසා ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක් ඊශ්‍රායල් සීනය සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.